පිළිගන්නවා ඊළඟ ලෙසන් එකට අපේ ලික්විඩිටි ලෙසන් එක මේක. රයිට් මේක ගොඩක් වැදගත් මාතෘකාවක් ට්‍රේඩින් වලදී. රයිට් ඉතින් අපේ රීටේල් ට්‍රේඩර්ස්ලා සෙට් එක ගොඩක් වෙලාවට ටැප් වෙනවා මේ වෙලාවල් වලදී. ඉතින් මාකට් එකක් දුවන්නේ ලික්විඩිටිත් එක්ක. රයිට් එතකොට මේ ලික්විඩිටි වර්ග තියෙනවා එක විදිය වර්ග තියෙනවා එක එක නම් වලින් හඳුන්වනවා. රයිට් විවිධාකාර නම් වලින් තියෙන්නේ. ඉතින් මම මේ ඔක්කොම නම් ගැන කතා කරන්නේ ඔක්කොම ලික්විඩිටි. රයිට් ඉතින් අපි කලින් සෙෂන් එකේ කතා කරා zones ගැන. රයිට් zones part 1 part 2 කියලා දෙකක් තියෙන්නේ. රයිට් මොකද ඒක එක දිගට එකමාරක විතර ලෙසන් එකක් තියෙන්නේ. පොඩි ඇඩ්වයිස් එකකුත් යනවා. රයිට් ඉතින් ඒක part 1 part 2 කියලා තියෙන්නේ දෙකම බලන්න. මම ඒක කෙටි වීඩියෝස් දාන්න මොකද විනාඩි 40 45 කොහොමද විනාඩි 30ට උඩින් වීඩියෝ දාන්නේ. එක දිගට බලන්නත් එපා වෙනවා. එතකොට නිදි සමහර කට්ටිය ලෙසන්ස් යද්දී දන්න බඩට ගිල්ලෙන කට්ටියම ජොබ් කරන කට්ටියම නිදි ලෙසන් එක දාලා අපි කලින් කරද්දි කට්ටිය නිදාගත්තා. නිදාගන්නේ අපි ලෙසන් එක වෙලාවේ කවන්නේ. ඉතින් මේකයි පොඩි පොඩි කෙටි වීඩියෝස් දාන්න හිතුවේ. ලොකු වීඩියෝස් දාන්න උවමනාවක් නැහැ. අවශ්‍ය දේවල් විතරයි කතා කරන්නේ. බොරුවට ලොකු උදාහරණ ඕනෙත් නැහැ. රයිට් ඔයාලට තේරෙනවා මොකද ට්‍රේඩින් කරලා රයිට් හරිම දේ දුන්නොත් තමයි ඔළුවට යන්නේ. හරි එකයි වැරදි එකයි ඒ නමයි මේ නමයි ඔක්කොම දුන්නොත් එහෙම නිකන් ඔයාලා අච්චාරුවක් වගේ වෙනවා. රයිට් උගන්නන තැන්වල හරියට උගන්නන්න. රයිට් උගන්නන ටික හරියට උගන්නන්න. මොකද ඉගෙන ගන්න දෙයක් නේ. රයිට් උගන්නන දෙයක් රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒක අරගෙන යම් කිසි මුදලකට ඒක සෙල් කරලා ඒ සෙල් කරන එක හරි වටිනාකමක් නැත්තම් තේරුමක් නැහැ. අවශ්‍ය දේවල් ටික විතරක් උගන්නලා මේ විදියට බලන්න මේ විදියට කරන්න. රයිට් ඒ දේවල් ටික කියලා දුන්නාම ඒක මැනේජ් කරන් යන්න. රයිට් ලොකු දේවල් නැහැ මේක ඇතුලේ. ලොකු දේවල් නැහැ. ඇත්තටම ට්‍රේඩින් වල ලොකු දෙයක් නැහැ. තියෙන්නේ ඔයාගේ සයිකොලොජි එකත් එක්ක ඔයාගේ ස්ට්‍රැටජිය හරියට මැනේජ් කරගන්න. ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉගෙන ගන්නවා නම් ඉතින් එක එක විවිධාකාර දේවල් ඉගෙන ගන්න පුළුවන්. ට්‍රේඩින් වල තියෙනවා ලික්විඩිටි වර්ග එක එක විදියට තියෙනවා. රයිට් ඉතින් ඔය එක එක වර්ග ලික්විඩිටි නිකන් අර හැමදාම අඳින ටී-ෂර්ට් එක පාට පහකින් හඳිනවා වගේ වැඩක්. ඉතින් එක එක නම් වලින් හඳුන්වනවා. හැබැයි මේ ඔක්කොම ලික්විඩිටි. රයිට් රයිට් ලික්විඩිටි වලින් තමයි ඔයාලට 150ක්ම ගන්න වෙන්නේ. වගේ එන්ට්‍රියේ 150ක්ම වගේ ලික්විඩිටි තමයි බලන්න. රයිට් ඕවරෝල් වගේ ඇනලයිස් එකේදී ස්ට්‍රැටජි එකේදී 90%ක්ම මාකට් ස්ට්‍රක්චර් එක තියෙනවා. රයිට් තුරු 110ට තමයි ලික්විඩිටි අනම්මනම් වැටෙන්නේ. ඔයාගේ එන්ට්‍රි එකේදී 150ක් අනිවාර්යෙන් ඔයා ලික්විඩිටි ගැන බලන්න ඕනේ. 150කට වැඩි. මොකද ලික්විඩිටි මත තමයි ඔයාගේ එන්ට්‍රි එක සහ ඔයාගේ ලොස් එක පදනම් වෙන්නේ. රයිට් ඉතින් මේ ටූල්ස් ටික හරියට බලන්න බෑක් ටෙස්ට් කරන්න මම මේ උගන්වන ටූල්ස් ටික. රයිට් මේක කරලා ආයෙ ඉතින් ටෙක්නිකල් ඇනලයිස් එකක් කොහෙවත් හොයන්න යන්න බෑ. මොකද ටෙක්නිකල් ඇනලයිස් වලින් 90ක් 95ක්ම මේක දෙනවා. රයිට් 90ක් 95ක්ම දුන්නාම ඉතුරු ටික මම සෙෂන්ස් වල දානවා. රයිට් ඔයාලා ජොයින් වෙන ගෲප් එකේ. ඕකේ මම තාම ඉන්න සති දෙකකට සැරයක් හෝ මගේ වැඩත් එක්ක ෆ්‍රී ටයිම් එකක් හම්බුනකම ඔයාලට එක්ස්ට්‍රා මොන හරි දෙයක් තව කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් දෙයක් කියලා දෙන්න. රයිට් ඉතින් මේක ඇතුලේ නෑ 120ක් මංගාව 130ක් මෙහෙ අර මේ කියලා කතන්දර නෑ. මේක ඉතින් හැමදේම තියෙනවා. ඉතින් මේ උගන්වන දේවල් හරියට ඔලුවට දාගන්න රයිට් ඔයා බෑක් ටෙස්ට් කරන්න ඕනේ. අනිවාර්යෙන් බෑක් ටෙස්ට් කරන්න ඕනේ. මේ කියලා දෙන දේවල් ඔයාගේ ඇඟට අල්ලන්න ඕනේ. මාකට් එක දැක්කහම ඔයාලට පේන්න ඕනේ මේවා ලික්විඩිටි මොනවාද කියලා. රයිට් වැඩි කතා ඕනේ අපි ලික්විඩිටි ලෙසන්ස් එකට යන්. අපි පළවෙනියට කතා කරමු
රීටේල් ලික්විඩිටි කියන්නේ මොනවාද කියලා. රයිට්, අපි බලමු මොනවාද මේ රීටේල් ලික්විඩිටි කියන්නේ කියලා. රයිට්, අපි ඉස්සෙල්ලාම ගමු ට්‍රේඩින් තෝරගෙන ට්‍රේඩින් කරන්න ඕන කියලා තෝරන් ඉනවනම් ඉස්සෙල්ලාම ගිහලා ගහන්නේ YouTube එකේ ට්‍රේඩින් කරන්න ඉක්මනට ඉගෙන ගන්න කොහොමද, රයිට්, ට්‍රේඩින් කියන්නේ මොනවාද, ඕමෝම ගහද්දි ඔයාලට එනවා සජෙස්ට් වෙනවා විනාඩි 10ට ලක්ෂ 10යි, තප්පරයට ඩොලර් 500යි. ඔහොම සජෙස්ට් වෙනවා ඔයාලට YouTube එකේ. රයිට්, මුලින්ම ට්‍රේඩින් එන කට්ටියනේ. මුලින්ම ට්‍රේඩින් වලට එන කට්ටිය අපි. රයිට්, එතකොට අපි ගිහලා ගන්නවා how to trade in forex market. රයිට්, ඔහොම ගහද්දි එනවා දවසට මෙච්චරයි, පැයට මෙච්චරයි, විනාඩියට මෙච්චරයි. අට ඔහොම බලාගෙන යද්දි ඔයා ස්ලයිඩ් කරද්දි ඔයාට හම්බෙනවා professional chart pattern, trading chart patterns. හරි, නැත්නම් ultimate trading chart pattern මරු. රයිට්, ඉතින් අපි බලන්න ගිහිල්ලා බැලුවාම රයිට් අපි ලෙසන් එක බලමු දැන්. රයිට්, ලෙසන් එකේ කියලා දෙනවා අපිට මුලින්ම බස් එකක් ගැන. රයිට්, මේවල කියන නම් තියෙන ඉතින් මම ඒ නම් කියන්නේ වෙන නිකන් ලස්සන නම් ටිකක් කියන්නේ. රයිට්, එතකොට අපිට තියෙනවා ලස්සන බස් එකක්, බස් පැටර්න්. රයිට්, එතකොට මේ බස් පැටර්න් එකේ කියලා දෙනවා මෙන්න මේ ආකාරයට මාකට් එක මූව් වෙද්දී බ්‍රේක් කරන්නේ කොයි පැත්තටද, රීට්‍රේස්මන්ට් එකේදී රේට් එක දාන්න. රයිට්, බස් පැටර්න්, බස් එක හඳේ යනවා කියලා කියන්නත් පුළුවන්. රයිට්, ඊට පස්සේ තව කියලා දෙනවා අපිට රයිට් කිරිබත් කෑලි පැටර්න් යනවා අපිට මේ. රයිට්, එතකොට මේ කිරිබත් කෑල්ල පැටර්න් එකෙන් පල්ලයට බ්‍රේක් කරොත් රීට්‍රේස්මන්ට් එක ගියාම ට්‍රේඩ් එක දාන්න කියලා කියනවා. රයිට්, එතකොට මේ ඔයාලා දන්නවා ඇති අපේ යාළුවෝ මේ. රයිට්, එතකොට තව ගත්තොත් අපිට රයිට් අපි බලමු මෙහෙම එකක්. අපි ගන්නවා ජාතික කොඩිය. රයිට්, ලක්ෂයට කොඩිය දාමු. ජාතික කොඩියක් තියෙනවා. මේව තියෙනවා. කොඩිය නූල කැඩුන ගමන් රීට්‍රේස්මන්ට් එකෙද්දි උඩට දාන්න කියලා කියනවා. හරි, රීට්‍රේස්මන්ට් එක ආවට පස්සේ ට්‍රේඩ් එක දාන්න කියනවා. එතකොට මේක ජාතික කොඩිය. රයිට්, එතකොට අපි ගත්තොත් ඕකෙම අනිත් පැත්තක් තියෙනවා. හරිද? ජාතික කොඩිය උඩින් හිටන් ඉන්නවා. අනිත් පැත්තට අර උඩි යටි කුරු වෙලා ඉන්නවා. රයිට්, එතකොට අපි ගත්තොත් මයන්. හරිද? මයන්. මයන්නෙත් මෙහෙම කියනවා. පල්ලයට බ්‍රේක් කරොත් මයන් උඩට ආපුවම ට්‍රේඩ් එකක් දාන්න. රයිට්, එතකොට රීටේල් ලික්විඩිටි මයන්. රයිට්, එතකොට තව එකක් තියෙනවා වයන්. හරිද? දැන් වයන්. ඊට පස්සේ රීට්‍රේස්මන්ට් එක ආපුවම ට්‍රේඩ් එක දාන්න කියලා කියනවා. දැන් වයලා තියෙනවා අපි. හරිද? ඔයාලත් වයලා ඉන්නේ, මාත් වයලා ඉන්නේ. රයිට්, එතකොට මම තව කියන්න ඕනේ නැහැ, ඔයාලා දන්නවා ඇතිනේ. රයිට්, දැන් ගමු එක්සැම්පල් එක. අපි මාකට් ස්ට්‍රක්චර් එක ගමු මෙහෙම. රයිට්, මේ යනකොට අපි හිතුව අපිට මයන්නක් තියෙනවා. හරිද? මයන්නක් තියෙනවා. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක.
BOS එකක් එහෙම අපි අදලා ගමු right ඉතින් දන්නවා BOS එක මොකක්ද කියලා right valid BOS එකක් එහෙම අදලා ගමු හරි දැන් බලන්න මෙන්න මේ වයන්නේ අපිට කියන්නේ මොකද්ද අපිට කියනවා channel එකකින් කියනවා අපිට වයන්න බ්‍රේක් කරාම රීට්‍රේස්මන්ට් එකේදී ට්‍රේඩ් එකක් දාන්න කියලා. හරි. අපි වයන්නේදී දානවා ට්‍රේඩ් එකක්. වයන්න බ්‍රේක් කරලා ස්ටොප් ලොස් එක තියලා ලස්සනට වීක් එක ගෙවුවා වීක් එකකින් තියලා හරි පිළිවෙලයි. රයිට්. එතකොට මේ වයන්න බ්‍රේක් කරාම ට්‍රේඩ් එකක් දානවා. ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලට සෝන් එකක් කියලා දුන්නා කියලා. රයිට්. හරි. අපි බලමු මිටිගේට් කරමුනේ සෝන් එකක් තියෙනවා කියලා. නේ. රයිට්. දැන් TP එක හඳේ වයන්න හඳේ තියෙන්නේ. හරිද? මේක මොකද වෙන්නේ? යද්දි ජාතික කොඩියක් හදාගෙන යනවා. යද්දි ජාතික කොඩියක් තියෙනවා. right. දැන් ජාතික කොඩියක් තියෙනවා. මරු අඩු. right. මේ ජාතික කොඩියෙන් බ්‍රේක් කරාම යටින් ට්‍රේඩ් එකක් දාන්න කියලා කියනවා. හරි. දැන් ජාතික කොඩියෙනුත් ට්‍රේඩ් එකක් දැම්මා. වයන්නෙනුත් දැම්මා. දැන් මොකද වෙන්නේ? right? දැන් අපිට තව වයන්න තියෙනවා මම කියන්නම් මේ වයන්නම් නෙවෙයි. මට වයන්න ඔක්කොම පැටලිලා තියෙනවා right? right එතකොට මෙන්න මේ ජාතික කොඩියෙනුත් ට්‍රේඩ් එකක් දාන්න කිව්වා. දැම්මා. right මාකට් එක මොකද වෙන්නේ? දැන් පළවෙනි එක ලොස් right පළවෙනි එක ලොස් right හරි ඔන්න දැන් උඩට ගිහිල්ලා තියෙනවා right දැන් අපි රීටේල් මයින්ඩ් එකේ ඉන්නේ right මමත් රීටේල් මයින්ඩ් එකේ ඉන්නේ දැන් ඔයාලත් රීටේල් මයින්ඩ් එකේ ඉන්නේ දැන් මතක් කරගන්න හරිද හරි අපේ භාෂාවෙන් දැන් මාකට් එක shift වෙලා තියෙනවා හරිද හරි දැන් මම මෙතන හිටියොත් මොකක්ද දන්නවද කරන්නේ මම මෙතන හිටියොත් එහෙම මේව සපෝට් එකක් ගහ ගන්නවා සපෝට් එකෙන් ට්‍රේඩ් එකක් දානවා හරි හරි සපෝට් එකට ආවේ මේක බ්‍රේක් කරලා සපෝට් එකෙන් ට්‍රේඩ් එකක් දානවා සපෝට් එකෙන් ට්‍රේඩ් එකක් දාලා දැන් බලාගෙන ඉන්නවා හරි අම්මා යනවා right නිකන් හරි නිවුස් එකක් පත් වුණොත් එහෙම දැන් වයන්න කැලේ කොඩියක් කැලේ සපෝටුත් කැලේ ඕන් එකක් right ඔන්න දැන් රීටේල් මයින්ඩ් එක දැන් මම මොනවද කරන්නේ දැන් මට දාදිය දාලා right බඩයන් වලුවක් කියම හැදිලා දැන් chart එකට බයිනවා හරිද chart එකට ඉතින් නෑදෑයොත් මතක් කරලා ගොඩක් හොඳට සලකනවා chart එකට right හරි දැන් මොකද වෙන්නේ හරි දැන් ආයෙත් හරි දැන් සපෝට් එක බ්‍රේක් කරා ඒ කියන්නේ රීට්‍රේස්මන්ට් එක ආවන් පස්සේ දැන් බලන් ඉන්නවා රීට්‍රේස්මන්ට් එක යනවා දැන් අපි ඉන්නේ හිතන්නකෝ මේක 3 minute 1 minute කියලා right හරි දැන් ඔන්න සපෝට් එකේ ඉන්නවා දැන් ඔයා හිතන්නකෝ මේ ඌට සෙල් එකක් ආවා දැන් අපේ රීටේල් මයින්ඩ් එක අයින් කරලා පොඩ්ඩක් අපි කල්පනා කරමු මෙහා පැත්තේ අපිට තියෙනවා සෝන්ස් තියෙනවා ඉම්බැලන්ස් තියෙනවා right දැන් මොකද වෙන්නේ right දැන් අපි දැන් ඔන්න ආයි රීටේල් මයින්ඩ් එකට වැටෙනවා රීටේල් මයින්ඩ් එක on දැන් මෙතනින් සෙල් එකක් දානවා right දැන් සෙල් එකක් දානවා දැන් මෙතන ඇවිල්ලා දැන් මේක හරි පොඩ්ඩක් සෙල් වෙනවා right okay අවුලක් නැහැ ෂේප් එකේ සෙල් වෙනවා right දැන් පොඩි මෙහෙම ඉන්නෙකුත් තියෙනවා හරිද ඒක පොඩ්ඩක් උඩට ආවා නෑ නෑ ආයෙ සෙල් වෙනවා
මේ හරිද ඔක් කල්පනා කරන්න මේ මයින්ඩ් එක බලන්න හරි හරි දැන් රීටේල් මයින්ඩ් එක ඕෆ් කරා අපේ මයින්ඩ් එක ආවා දැන් මොකක්ද වෙලා තියෙන්නේ දැන් නිකන් පේනවා අපිට shift එක හරිද දැන් අපි දන්නවා shift එක කියලා දැන් අපේ මයින්ඩ් එක ඕෆ් ඉන්ස්ටිටියුෂනල් මයින්ඩ් එක ඕෆ් රීටේල් මයින්ඩ් එක ඔන් හරි හරි මෙයා සෙල් වෙනවා ඔන්න ඊට පස්සේ ටික 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 එනවා හරි ටික ටික ඕම එද්දි ස්ටොප් ලොස් එක ටික ටික උඩට යනවා right දැන් හරි දැන් ඔන්න ආයෙ දාඩිය දාගෙන එනවා right අවුලක් නැහැ ෂේප් ඔන්න පොඩ්ඩක් ආයෙ සෙල් වෙනවා දෙකයි ගහන්නේ හරි දැන් ඔන්න මොකද කරන්නේ මොනිටර් එක කරලා ඉවරලා මවුස් එක පොළවේ දාලා කීබෝඩ් එක පොළවේ දාලා ඉවරලා ළඟ තිබ්බොත් වීදුරු බෝඩුවක් මොනවා හරි ඒකෙත් කැටයමක් කොටනවා right දැන් ඔන්න දැන් බලන්න දැන් වයන්න එතකොට මෙතන බෙල් වල දාගත්තා දැන් right හරි දැන් පොඩ්ඩක් බලමු හරිද තව දෙයක් දැන් ඔන්න රීඩර් මෝඩ් එකේ ඉඳලා නිකන් හිතන්නකෝ මේම ජාතික කොඩියක් දීලා තියෙනවා කියලා හරිද දැන් ජාතික කොඩිය කියන්නේ හරි හරි අවුලක් නැහැ අපි ගමුකෝ මෙහෙමත් දැන් ජාතික කොඩියේ රීට්‍රේස්මන්ට් එක ඇවිල්ලා රීට්‍රේස්මන්ට් එක උන් ට්‍රේඩ් එකක් දානවා තව ටිකක් කර දාඩි පොඩ්ඩක් මදි නම් දාඩි ටිකක් දාගන්න පුළුවන් හරිද හරි දැන් TP එක හන්දේ දැන් ජාතික කොඩියක් තියෙනවා හරි සන්තෝසයි මොකද්ද මේ ජාතික කොඩිය උනේ right දැන් බලන්න ඔයාලා හැමෝම ඉඳලා ඇති මේ මයින්ඩ් එකේ හරිද ඔයාලා හැමෝම කරලා ඇති මේක එන ආතල් වැඩක් හරි මේක මරු හරිද මේක මරු ඇත්තටම මරු මන්නම් ඒක එන ආතල් හරිද ආසාවේ බෑ චාර්ට් පැටර්න් එකක් මාකට් එකේ ඇදෙද්දි හරිද චාර්ට් පැටර්න් එකක් එතකොට ඔය වයන්න right එතකොට ඔය වගේ දේවල් හැදෙද්දි මාර සතුටක් දැනෙන්නේ හා එතකොට තව දෙයක් තියෙනවා right ඒකත් මම මතක් කරන්න මොකද මේක හරි ඉන්ට්‍රස්ට් වැඩි හරිද මම ආයෙ තව එකක් දෙන්නම් ඔයාලට දැන් මෙතනදී ඔයාලට තේරෙනවද මම කියන්න ඕනේ නැහැ නේ මම මෙතනදී ආයෙ කියන්න ඕනේ නැහැ මේක මේ අපේ මෝඩ් එක ඔන් කරන්න ඕන පොයින්ට්ස් වලට පේනවා අපේ මෝඩ් එක මොකක්ද කියලා මම උගන්වනවා right මේක නිකන් ඔයාලට තේරෙනවා ඇති පොඩ්ඩක් අපේ මෝඩ් එක තියෙන්න ඕනේ තැන් ටික right එතකොට අපි ඉන්න මෝඩ් එකයි රීටේල් මෝඩ් එකයි මොන වගේද කියලා පොඩ්ඩක් පෙන්වන්නේ මම right හරි දැන් තව එකක් තියෙනවා හරිද එහෙම තියෙනවා right මේකට මොකක්ද කියන්නේ හරි මේකට මොකක්ද කියන්නේ කියලා අහද්දි ඉතින් හිතා ගන්නවත් ඇති ඔයාලා ඩස් ගාලා කෝප්පයක් නේද ලස්සන කෝප්පයක් right දැන් රීටේල් මෝඩ් එකේ ඉන්නේ ලස්සන කෝප්පයක් දැන් රීටේල් මෝඩ් එක ඕෆ් කරොත් අපිට පේනවා බරපන්තියේ හොඳ සංචිතයක් තියෙන මහ බැංකුවක් හරි මෙන්න මේ ඒරියාස් වල මහ බැංකුවක් පේනවා right සල්ලි right එතකොට මෙන්න මේ රීටෙස්ට්මන්ට් එකේදී ට්‍රේඩ් එකක් දානවා right එතන පොඩ්ඩක් අපි එඩිට් කරමු මේක මේ විදිහට එතකොට තවත් බෑනේ දැන් රීටෙස්ට්මන්ට් එකේදී අපි ට්‍රේඩ් එකක් දාන මෙන්න මෙතන right ස්ටොප් ලොස් එක එහෙම තියෙන කැන්ඩල් එකක් හරි දැම්මා හරි මේක ගියා දැන් මොකද මේ චිත්‍රාදී වැඩේත් මරුවා
right මේව කතා කරද්දි ඔයාලට උගන්වද්දි තේන 아무තු ගැම්මක් එනවා right දැන් මොකද වෙන්නේ දැන් ඉතින් බලන්න මේ මහ බැංකුව ලාභ ලබනවා අය ඒ ගැන කතා කරන්න තේරුමක් නැහැ right right මං ආය මේ සම්බන්ධව කතා කරන්නේ නැහැ මට දැන් ඇති හරිද මට දැන් මේ කෝප්පු වයනු අරවා මේවා නයි කොඩි ඒවා එපා හරි දැන් ඔයාලට මට තේරුම් කරන්න ඕනේ රීටේල් ලික්විඩිටි කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් සපෝට් ලයින් chart pattern මේ හැම දෙයක්ම ඇවිල්ලා liquidity build කරන තැන් right මුලින්ම එන ට්‍රේඩර් කෙනෙක් එන්නේ මෙන්න මේ දේවල් හොයාගෙන right quick money side එකට එන්නේ quick money හොයන්න පුළුවන් කියලා කියන්නේ මෙන්න මේවයි right එතකොට මෙන්න මේ quick money side එකට ආවම retails ලගේ accounts එහෙම ගන්න දෙයක් නැහැ right මෙන්න මේවට තමයි එන්නේ right මෙන්න මේව තමයි මුලින්ම එන්නේ right බලන්න ඕනෙ කෙනෙක්ගෙන් අහන්න කරේ නැද්ද කියලා right මෙන්න මේවට තමයි එන්නේ trend line support line මේ ඇවිල්ලා මාකට් එකේ liquidity build කරන ඒවා right liquidity build කරන්නේ මෙන්න මේ patterns right මේ patterns විතරක් නෙමෙයි institutional ලගේ තියෙනවා එතකොට අපි ඒවා ඉස්සරහට කතා කරනවා ඒ වගේනොත් liquidity build කරනවා traps දෙනවා right traps දෙනවා මාකට් එකට right අපි traps වෙනවා right එතකොට මේ ඇවිල්ලා retail liquidity ක්‍රමයක් මේ වගේන් trap වෙනවා right ඇයි මාකට් එකට liquidity ඕනේ right අපි මෙහෙම දෙයක් ඔළුවේ තියාගමුකෝ ඔයාට right ඔයාලගේ වාහනයක් තියෙනවා right ඉතින් ඔයාට මේ වාහනේ යූස් කරන්න ඕන නම් ඔයාට මේකට තෙල් ගහන්න එපා right ඔයාට මේ වාහනේ තෙල් ගහන්න ඕන ඔයාට මේක වදින්න මාකට් එකත් ඒ වගේ තමයි මාකට් එකක් රන් වෙන්න නම් එයාට liquidity ඕන එයා liquidity තියෙන තැන් වලට තමයි එයා move වෙන්නේ එයා liquidity තමයි එයා හොයාගෙන යන්නේ right මොකද liquidity තියෙන point එකක් target කරනවා එතනට යන්න. එතන ගිහලා liquidity එනවා. ඒ ටික collect කරනවා ඊළඟට liquidity තියෙන තැනට යනවා. ඒක collect කරනවා ඊට පස්සේ ආයෙ liquidity ආදාගෙන ආවොත් මේ ටික collect කරන්න යනවා. right ඊට පස්සේ ඔන්න ආයෙ එන ගමන් liquidity තියෙන තැන් බලනවා තනි කර liquidity market එකේ ඉන්නේ. right සරලව කිව්වොත් පොඩි idea එකක් දෙන්නම්. right මේ high එකක් මේ low එකක් මේවා තනිකර liquidity මම මගේ අත්දැකීමෙන් මම කියන්නේ මේ හැම දෙයක්ම liquidity මොකද මේවා liquidity වලට තමයි මාකට් එක පාවිච්චි කරන්නේ ඇයි ඒ මාකට් එකක් මෙහෙම low එකක් හදලා ගියා කියන්නේ අර මෙයා කොහේ හරි කොච්චර දුර හරි යයි හැබැයි මෙයා ආයෙ එනවා මෙතනට එන එක එනවා ඇවිල්ලා මෙතන liquidity හදලා තමයි යන්නේ මේ යාලත් ට්‍රැක් කරන්න යූස් කරන පොයින්ට්ස් මේ. ඒකෝර මේවා හයි එකක් ලෝ එකක් මාකට් එකේ තියෙන තනිකර ලික්විඩිටිස්. මාකට් එකේ තනිකර තියෙන ලික්විඩිටි right? අපි බලමු කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්න ලික්විඩිටි නෝට් කරගන්නේ කියලා. right? ලික්විඩිටි මාක් කරගන්නේ කොහොමද බලමු අපි එන්ට්‍රි එකක් ගන්න. right? ස්ප්‍රෙඩ් එක. මේ ස්ප්‍රෙඩ් එක මම කන්ටෙන්ට් එකට දැම්මේ මේක මේ ලික්විඩිටි ට්‍රැප් කරන ක්‍රමයක්. right? මේක බ්‍රෝකර්ස්ලා කරන්නේ. ඉතින් මේක ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න නැත්නම් ඔයාලට මේක ඉස්සරහට ප්‍රශ්නයක් එයි. right? ඒ හින්දා මේක ගැන පොඩ්ඩක් කියන්න ඕන කියලා හිතුණා. ඒ හින්දා මේකත් පොඩ්ඩක් කියලා ඉන්නවා. right? right අපි මෙහෙම මාකට් එක ගත්තොත් ඔයාලා බ්‍රෝකර් කෙනෙක් හදනවනේ MT5 MT4 right? MT5 හරි MT4 හරි වා බ්‍රෝකර් කෙනෙක් හදනවා. right? හදලා ඉවරලා ඔය platform එක තුලින් ඉන්නේ MT5 හරි MT4 හරි තමයි ඉන්නේ තෝරගත්ත platform එකේ right එතකොට මේකේ ගොඩක් වෙලාවට වාගේ හදන broker right අපි ගමුකෝ X කියලා broker කෙනෙක් right අපි නිකන් X කියලා broker කෙනෙක් ගමුකෝ
මේ X කියන බ්‍රෝකර්ගේ දැන් යා ප්‍රොමෝට් කරනවා. දැන් මේ X කියන බ්‍රෝකර් ප්‍රොමෝට් කරනවා අපි දෙන වෙල්කම් බෝනස් එකක් ඔයාලට ඇවිල්ලා රේට් කරන්න පුළුවන්, රේට් කරලා විද්‍රෝ කරන්න පුළුවන්. ලංකාවේ ඒජන්ට්ලා ඉන්නවා රයිට් ඔබේ. එතකොට මේ X කියන බ්‍රෝකර්ගේ ඔයාලා වෙල්කම් බෝනස් එක අරන් ඇවිල්ලා ට්‍රේඩ් දාන්න. රයිට්? වෙල්කම් බෝනස් දෙනවා, ඩිපොසිට් බෝනස් දෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ ඩිපොසිට් බෝනස් එකක් දුන්නා කියලා. හරිද? ඔයාලා ඩිපොසිට් එකක් දානවා, ඩිපොසිට් එකට 150ක් ඔයාලට හම්බුණා. ඔයාලා ඩොලර් 100ක් දාලා ඩොලර් 150ක් හම්බුණා. හැබැයි මේ බ්‍රෝකර් ස්ප්‍රෙඩ් එකක් යූස් කරනවා. රයිට්? මේ ස්ප්‍රෙඩ් එක ඇවිල්ලා මේ X කියන බ්‍රෝකර්ගේ සාමාන්‍යයෙන් වැඩි. අනිත් බ්‍රෝකර්ස්ලාට සාපේක්ෂව වැඩි. හරිද? X බ්‍රෝකර් නෙමෙයි තව X බ්‍රෝකර්ස්ලා ඉන්නවා. හරිද? එතකොට ඔයා හිතන්න ඔයා ට්‍රේඩ් එකක් ගත්තා කියලා හරියට ඇනලයිස් කරන ට්‍රේඩ් එකක් ගත්තා කියලා හිතන්න. මම අයිඩියා එකක් දෙන්නේ. රයිට්? මම අයිඩියා එකක් දෙන්නේ. මම හිතන්න ඔයා නිකන් මේ හරිය ට්‍රේඩ් එකක් දැම්මා කියලා. ඔයා මේ හරිය ට්‍රේඩ් එකක් දාලා ස්ටොප් ලොස් එකත් ඔයා මේ යටින් තියලා ඔය ඇනලයිස් එක හරි. රයිට්? ඔය ඇනලයිස් එක හරි. හැබැයි මේ X කියන බ්‍රෝකර් පල්ලයට එනකොට රයිට් ඔයාගේ එන්ට්‍රි එකට එනකොට මේ ස්ප්‍රෙඩ් එකත් අරගෙනම තමයි ඉන්නේ. හරි? ස්ප්‍රෙඩ් එකත් අරගෙනම තමයි ඉන්නේ. රයිට්? ඔරිජිනල් මාකට් එක යන ලයින් එක ඇවිල්ලා ප්‍රයිස් එක ඇවිල්ලා ඒකට වෙනම ලයින් එකක් තියෙනවා. ඒකට දෙපැත්තෙන් වෙනම ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ප්‍රෙඩ් එක කියන්නේ මෙයා මේ පරතරේ පිප් ගානක් අය කරලා තියෙන්නේ. රයිට්? පිප් ගානක් අරගෙන තියෙනවා. රයිට්? එතකොට මාකට් එක කොච්චර ඔරිජිනල් ප්‍රයිස් එකේ රයිට් ලයිව් ප්‍රයිස් එකේ රන් වුණාට ඔයා ට්‍රේඩ් එකක් දැම්මොත් බයි එකක් ඔයාගේ බයි එක වැටෙන්නේ මෙන්න මේ උඩින්. හරි? බයි එක වැටෙන්නේ උඩින්. හැබැයි මාකට් එක පල්ලයට එනකොට මෙන්න මේ ලයින් එක පල්ලයට එනවා. රයිට්? මේ උඩ ලයින් එක පල්ලයට එනවා. රයිට්? ඔයාලා දැකලා ඇති යාළුවගේම ඇප්ස් පාවිච්චි කරනවා නම් නැත්නම් ඔය MT5 MP4 ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනවා නම් ලෝ ටයිම් ෆ්‍රේම් එකකට දාගත්තොත් ඔයාලට මේ ස්ප්‍රෙඩ් එක බලා ගන්න පුළුවන්. නැත්නම් ෆෝන් එකේ බලන්නත් පුළුවන්. රයිට්? එතකොට මේක හින්දා ගොඩක් අය ට්‍රැප් වෙනවා. මේක ඇවිල්ලා ඔයාලගේ වැරද්දක්. හේතුව හැමතිස්සෙම ගිහිල්ලා නිකන් දෙනව පස්සේ කියන ට්‍රේඩ් කරන්න එපා. බෝනස් හම්බ වෙනවා, වෙල්කම් බෝනස් හම්බ වෙනවා. ඕවා පස්සේ කියන ට්‍රේඩ් කරනවා නම් මේක ඔයාලගේ වැරද්දක්. ඉතින් මේ බ්‍රෝකර්ස්ලා කරන්නේ ඒගොල්ලෝ හම්බ කරන එක. right? ඉතින් මේක ඇවිල්ලා ඒගොල්ලෝ ට්‍රැප් කරන ක්‍රමයක්. හරිද? මම මේ ලික්විඩිටි මාතෘකාවට දැම්මේ පොඩ්ඩක් ඔයාලා හිතනවා මේක මේ ලික්විඩේට් වුණා කියලා ඔයාලා. හැබැයි ඔයාලා සමහර කට්ටිය කියනවා මේක දැම්මට මේ ට්‍රේඩ් එක දැම්ම ඒක ලොස් වෙලා මං දාපු පැත්තට ගියා අයියා කියලා. මේ ස්ප්‍රෙඩ් එකකින් ඉඳලා. ඉතින් ඒක කල්පනා කරලා බලලා හොඳ බ්‍රෝකර් කෙනෙක් හදන්න. රයිට්? හොඳ බ්‍රෝකර්ස්ලා ඉන්න ඕන තරම් බලලා හොඳ බ්‍රෝකර් කෙනෙක් හදන්න. මට එකක් රිකමන්ඩ් කරන්න බෑ. ඉතින් ඔයාලගේ කැපිටල්ස් යන්නේ එක එක ටයිප් වලට මට මේ කැපිටල් එක මේ කැපිටල් එකට මේක කියලා මට එහෙම තීරණය කරලා කියන්න බෑ. රයිට්? ඉතින් මේක මම ලික්විඩිටි වලට දැම්මේ මෙන්න මේ හේතු ඉන්න ඔයාලගේ ට්‍රැප් එකක් නෙවෙයි. රයිට්? ඔයාලගේ ෆෝල්ට් එකක් නෙමෙයි. ඔයාලට මේක මේ වැඩේ වුණාම ඔයාලා සයිකොලොජි අවුට් කරගන්නවා. රයිට්? මම ලොස් වුණා කියලා. ඉතින් මේක බලලා හරියට තීරණය කරලා බ්‍රෝකර් කෙනෙක් හදද්දි හදන්න. රයිට්? දුන්න මට මේක තමයි කියන්න වුණා උනේ. රයිට්? අපි බලමු ඊළඟට ඉන්ඩියුස්මන්ට්. ඊළඟ මාතෘකාවේ ඉන්ඩියුස්මන්ට්. රයිට්? මේක ගොඩක් වැදගත් මාතෘකාවක් ඉන්ඩියුස්මන්ට් කියන්නේ. රයිට්? මොකද මේ ඒකත් අර වගේම දෙයක් තමයි. ඒකත් එක්කම අපි රීටේල් මයින්ඩ් එකත් එක්ක කම්බයින් කරන්නේ මේ ලික්විඩිටි එක ඔයාලට තේරෙනවා. රයිට්? ඉන්ඩියුස්මන්ට් ගැන කතා කරද්දී
ඔයාලා හිතන්න මේ වගේ BOS එකක් දීලා තියෙනවා මාකට් එකට. BOS එකක් තියෙන්න ඕනේ ඉන්ඩියුස්මන්ට් මාක් කරද්දී BOS එකක් වෙලා තිබ්බනම් ගොඩක් හොඳයි. BOS වෙලා තියෙන්න ඕනේ. ඔයාලට මේක ඇහැට උරු කරද්දී ඔයාලට BOS අදාළ වෙන්නේ නැහැ. රයිට්? මම මේ දැනට ඔයාලට තේරුම් ගන්න BOS එකක් වෙලා තියෙන එක ගන්න කියලා කියන්නේ. රයිට්? ඔයාලට මාකට් ස්ට්‍රක්චර් එක නෝට් කරගෙන කලින් ඉඳන්ම බෑක් ටෙස්ට් කරගෙන මම කියපු පිළිවෙලට ආවනම් ඔයාලට මෙතනදී ටක් ගාලා අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේ ඉන්ඩියුස්මන්ට් කියන්නේ කියලා. රයිට්? එතකොට අපි ගමු මාකට් එකේ අපි ඉගෙන ගත්ත දේවලුත් එක්ක මාකට් ස්ට්‍රක්චර් එක මාක් කරලා සෝන් එක අපි ගහගෙන සෝන් එක කියනවා POI කියනවා ඩිමාන්ඩ් සෝන් සප්ලයි සෝන් POI OB රයිට් OB එක ගැන මම කියන්නම් රයිට් එතකොට ඔයාට මේව සප්ලයි සෝන් දෙකක් තියෙනවා රයිට් එතකොට දැන් මේම අපිට සෝන් දෙකක් තියෙනවානේ එතකොට ඔයා හිතන්න දැන් මේක BOS කරලා තියෙන පල්ලයට BOS එකක් දීලා තියෙන්නේ දැන් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් යන්නේ ඔයා සෙල් එකක් දා ගන්න ඕනේ සප්ලයි එකේ රයිට් එතකොට මේ සප්ලයි එකෙන් ට්‍රේඩ් එකක් දාද්දී ඔයාලා ඉන්න ඕනේ සප්ලයි එකට එනකම් රයිට් සප්ලයි එකට එනකම් ඉන්නවා රයිට් මේ සප්ලයි එකට එන්නේ නැතුව මාකට් එක මෙන්න මේ වගේ පොඩි පොඩි පුල් බැක්ස් දෙනවා රයිට් මෙන්න මේ වගේ පොඩි පුල් බැක්ස් දෙනවා රයිට් එතකොට තව මේන් තියෙන ඔය පොඩි පොඩි කෑලි බෑලි රෙසිස්ටන්ට් ගියුවා රයිට් මෙන්න මේ ඒරියාස් වල ඔයාලට පොඩ්ඩක් ගන්න පුළුවන් රයිට් එතකොට මේ වගේ තැන්වලදී කොයිම වෙලාවකවත් ට්‍රේඩ් ගන්න එපා. ඔයාලට මම ගෑන් බොක්ස් එක පාවිච්චි කරන්න කිව්වේ ඒකයි. එක්ස්ට්‍රීම් පොයින්ට් එක බලන්න කියලා. රයිට්? එතකොට ඔයාලා මේ වගේ මැද තියෙන තැන්වලදී ඔයාලා ට්‍රේඩ් ගන්න යන්නේ නැහැ. එතකොට ඔයාලා මේවට ඉන්ඩියුස්මන්ට් වල ට්‍රැප් වෙන්නේ නැහැ. රයිට්? එතකොට මෙන්න මේ පොයින්ට්ස් තමයි ඉන්ඩියුස්මන්ට් කියලා කියන්නේ. අපි හිතුව මේ ඩිමාන්ඩ් එකට මාකට් එක ආවා කියලා. රයිට්? ඩිමාන්ඩ් එකට ආවා. රයිට්? එතකොට ඔයාලා මේ ලෙග් එක දාගත්තා. අපි ගෑන් බොක්ස් එකක් යූස් කරගත්තා. රයිට්? එතකොට ඔයාලා හොඳටම දන්නවා මාකට් එක මේ ඒරියා එකට පුල් බෑක් වෙනවා කියලා. රයිට්? මේ ඒරියාට කරෙක්ෂන් එකක් එනවා. රයිට්? ඔයාලා ඒක හොඳටම දන්නවනේ. රයිට්? එතකොට මෙන්න මේ වගේ පොයින්ට්ස් දෙනවා. රයිට්? මේ පොයින්ට්ස් මොනවද? මේ පොයින්ට්ස් ඇවිල්ලා මේක ඇවිල්ලා අපි මොකද්ද කිව්වේ මේකට මේ මයන්න. රයිට්? මේකට මයන්නද කොහෙද කිව්වේ? හරිද? මෙන්න මේ වගේ මයන්නක් තියෙනවා. රයිට්? එතකොට මේ ඇවිල්ලා රීටේල් ට්‍රේඩර්ස්ලට දෙන පොයින්ට් එක. රයිට්? රීටේල් ට්‍රේඩර්ස්ලට දෙන එන්ට්‍රි පොයින්ට් එක. රයිට්? එතකොට මේ වගේ තැනකදී ඔයා කොයි වෙලාවකත් එන්ටර් වෙන්න එපා. මොකද මෙයා මෙතන පොඩි කරෙක්ෂන් එකක් ඇවිල්ලා මෙහෙම යන්න ඉඩ තියෙනවා. රයිට්? පොඩි කරෙක්ෂන් එකක් ඇවිල්ලා මෙයා බයි වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයා හොඳටම දන්නවා මේක එනවා කියලා උඩට. රයිට්? සප්ලයි එකට ඇවිල්ලා තමයි මෙයා සෙල් වෙන්නේ කියලා ඔයා දන්නවා. රයිට්? එතකොට මම මේව කොහොමද හරියට නෝට් කරගන්නේ කියලා ඔයාලට පෙන්නන්න. රයිට්? ලයිව් මාකට් එකේ මම ඔයාලට ඒක පෙන්නන්න. එතකොට මාකට් එක මේ වගේ බයි වෙලා තියෙනවා. එතකොට මේ වගේ පොයින්ට්ස් වලදී ඔයාලා කොයිම වෙලාවකත් රීටේල් මයින්ඩ් එකට ඇවිල්ලා වෙලෙනින් සෙල් කරන්න එපා. හේතුව ඇවිල්ලා මේ ඉන්ඩියුස්මන්ට්. රයිට්? මේවට තමයි ඉන්ඩියුස්මන්ට් කියන්නේ. රයිට්? එතකොට තව ඔයාලට ක්‍රමයක් දුන්නොත් ගන්න මේ මම එක්සැම්පල් ගන්න රයිට්? රයිට්? ඔයාලා හිතන්න මේ BOS දීලා ඉවරලා ඔක්කොම කරලා ඉවරලා මාකට් එකේ මේ වගේ සෝන් එකක් තියෙනවා කියලා ඔයාලට සප්ලයි එකක්. හරිද? මේ සප්ලයි එකට එන්නේ නැතුව මේ මාකට් එක රීටේල් ට්‍රේඩර්ස්ලගේ ට්‍රේඩ්ස් ඔක්කොම දම්මනවා. රයිට්? රීටේල් ට්‍රේඩර්ස්ලගේ ට්‍රේඩ් ඔක්කොම මෙන්න යාලට chance එක දෙනවා මෙතන බිල්ඩ් කර පැටර්න් දෙනවා අරව දෙනවා මේව දෙනවා. රයිට්? මෙන්න මේ වගේ ඒරියාස් වල ඔයාලා කොයිම වෙලාවකත් එන්ටර් වෙන්න එපා. මේවට කියන්නේ ඉන්ඩියුස්මන්ට් කියලා. මෙන්න මේ වගේ ඔයාලා කොයිම වෙලාවකවත් මෙන්න මේ වගේ ඒරියා එකක් දැක්කොත් ඔයාලා හදිසි වෙලා එන්ටර් වෙන්න යන්න එපා. මොකද මෙයා මාකට් එකට chance එක දෙන්න ඔයාට එන්ට්‍රිය හදලා දෙන්න. රයිට්? මෙයා මොකද කරන්නේ මේ එතන ඉඳලා ට්‍රේඩ්ස් ධම්මල ඔක්කොම කරලා ඉවරලා
මේ ඇවිල්ලා මේ සප්ලයි එක ටච් කරා ගියා. රයිට් එතකොට මෙතන ඔයාලට ලෝ ටයිම් ෆ්‍රේම් එක ඔයාලට උන්න මෙතන චොක් views එක බලලා හරියම එන්ට්‍රි ගන්න ඕන. රයිට් ඒ හින්දා ඉන්ඩියුස්මන්ට් කියන්නේ එක රේන්ජ් එකක මෙයා ලික්විඩිටි බිල්ඩ් කරන එක. ඔයාලට තව එක්සැම්පල් එකක් දෙන්නම් බයි සයිඩ් එකට. රයිට් තව එක්සැම්පල් එකක් ඔයාලට බලන්න ලෙග් එක ගත්තා අපි. රයිට් මේ වගේ ලෙග් එකක් ගත්තා. මෙතන ලෙග් එක ගත්තා. රයිට් ඊට ගත්තොත් බයි සයිඩ් එකට BOS එකක් දීලා තියෙනවා. රයිට් එතකොට මේ වගේ තැන්වලදී ඔයාලා බලන්න ඔයාගේ එක්ස්ට්‍රීම් ඒරියාස් දෙක මේ පොයින්ට් එක. රයිට් එතකොට මේ බයි වෙනවා නම් බයි වෙන්නේ ඩිමාන්ඩ් ඒරියා එකේ. රයිට් එතකොට ඔයාලට ඉස්සරහට කියන්න තව බයි වෙන පොයින්ට්ස් තියෙනවා මම ඉස්සරහට කියන්න. දැනට මේ බයි වෙනවා ඩිමාන්ඩ් එකේ. රයිට් මේ ඩිමාන්ඩ් එකෙන් බයි වෙනවා නම් මෙන්න මේ වගේ තැන්වලදී ඔයාලා ට්‍රේඩ් බලන්න එපා එන්ට්‍රීස් බලන්න එපා. මේවා ඇවිල්ලා ඉන්ඩියුස්මන්ට්. මේවා ඉන්ඩියුස්මන්ට් මේවා පාවිච්චි කරන්නේ මෙයා ලික්විඩිටි බිල්ඩ් කරන්න. මෙයා ලික්විඩිටි බිල්ඩ් කරලා රයිට් ලික්විඩිටි බිල්ඩ් කරලා මෙයා මෙතනට මූව්මන්ට් එක දීලා ඩිමාන්ඩ් වෙන එක්ස්ට්‍රීම් පොයින්ට් එකට ආවට පස්සේ තමයි මෙයාගේ බයි එක පටන් ගන්න. රයිට් එතකොට මෙයා මේ සෙල් වෙලා මේ පොයින්ට් එකට එන්නේ නැතුව මේ එක එක තැන්වල දගලා ඉන්නේ. රයිට් අර රීටේල් ලික්විඩිටි කිව්වේ මම. රයිට් අන්නේ chart pattern එතකොට support and resistance මෙන්න මේවට තමයි trend line මේ වගේ තමයි මෙයා entries දීදී ඉන්නේ. එතකොට මෙයා මෙතන liquidity build කරලා අනිත් පැත්තට යනවා. right liquidity build කර එනවා. ඇවිල්ලා demand zone එකට ආපු ගම price action එක change වුණ ගම entry දාගත්තා නම් ඔයාලට target කරන්න පුළුවන් මේ highs වලට buy නැතුව. right මොකද මං කිව්වා මේ high එකක්ද මේ high එකක්ද කියන්නේ liquidity. මේ මාකට් එකේ තනිකර තියෙන liquidity. right ඔයාලට ඕන inducement point එකක් තියෙනවා නම් ඔයාලට හිතනවා නම් මේ හරිය මාකට් එක රේන්ජින් වෙලා තියෙනවා මේ හරිය liquidity දිලා liquidity point එකට target කරන්න පුළුවන් ඔයාලට. TP එක. right liquidity collect කරනවා කියන්නේ මෙන්න මේකට. right හිතන්න මාකට් එක අපි මේ විදිහට ගත්තොත් මෙයා මෙතන සපෝට් එකක් දීලා right මෙන්න මෙතන සපෝට් එකක් දීලා හරි ඊට පස්සේ මෙතන කට්ටියව ට්‍රැප් කරනවා right ට්‍රැප් කරලා ඉවරලා මෙතනින් එහාට මෙයා එනවා ට්‍රෙන්ඩ් ලයින් එකේ right මෙයා දැන් ට්‍රෙන්ඩ් ලයින් එකේ ඉන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කර එනවා right මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කර ඉද්දී රීටේල් ට්‍රේඩර්ස් මොනවද කරන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙන ගානට ට්‍රේඩ් දානවා right ඊට පස්සේ ඔන්න ඇවිල්ලා මෙතන සපෝට් එකක් දෙනවා right හැබැයි ඔයාගේ එන්ට්‍රි තියෙනවා එතන පල්ලෙහා ඩිමාන්ඩ් ඒරියා එක මේ ඩිමාන්ඩ් ඒරියා එක තමයි ඔයා ඩිමාන්ඩ් ඒරියා එක යනකම් බලාගෙන ඉන්නවා right මාකට් එකට එන්න දෙන්න එතකොට මේ buy side එකේ liquidity තියෙනවාට දැන් sell side එකට නෙවෙයි තියෙන්නේ buy side එකට තියෙන්නේ මොකද මෙන්න මේ areas වල trade දාලා stop loss තියලා මෙන්න මේ highs වල right මේ highs වල stop loss තියෙන්නේ trade දාලා එතකොට මේ ඇවිල්ලා buy side liquidity buy side එක කියන්නේ උඩ පැත්තෙන් දාලා දෙයි sell side කියන්නේ යටි right මාකට් එකේ දැන් stop loss තියෙනවා මෙන්න මේ areas right මේ areas වල stop loss එතකොට මෙයා මෙතන ලොකු liquidity ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි පල්ලෙහාට එන්නේ. එතකොට මෙතනදී මෙයා මොනවද කරන්නේ? support එකක් තියලා මෙතනින් trades ටික දානවා. මේ ඇවිල්ලා මොකද්ද?
මේක ඇවිල්ලා ඉන්ඩියුස්මන්ට්. ඒකට මෙතනට ආවම මේක ඉන්ඩියුස්මන්ට්. රයිට්? මෙතනට ආවම ඉන්ඩියුස්මන්ට්. මෙතන තියෙනවා ඔයාලට chart pattern අනම්මනම් දීලා එක රේන්ජ් එකක මාකට් එක මූව් වෙලා තියෙන ඒරියස් තියෙනවා. මෙතනට ආවම ඔයාලට ඉන්ඩියුස්මන්ට්. දැන් මෙතන ලික්විඩිටි තියෙනවා ඉන්ඩියුස්මන්ට් උත් තියෙනවා. දෙක මේකයි. ඉන්ඩියුස්මන්ට් කියන්නේ මේක වාගේ සෝන් එක ටච් කරන්නේ නැතුව මාකට් එක කරන වැඩවලට තමයි ඉන්ඩියුස්මන්ට් කියලා කියන්නේ. මාකට් එක ටච් කරන්න ඉන්න කලින් සපෝට්ස් ගාව ඇවිල්ලා දාන සෙල්ලමට තමයි ඉන්ඩියුස්මන්ට් කියලා කියන්නේ. මේක අරගෙන රයිට්. ඔයාලට සරලව කියන්නේ මේ. රයිට්. එතකොට මෙතනදී වාගේ සෝන් එක ටච් කරන්නේ නැහැ. මෙයා මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් තියාගෙන ඉන්නවා ට්‍රැප් කරන්න. රයිට්. ලික්විඩිටි කලෙක්ට් කරනවා කියන්නේ මෙතනින් බයි දාපු කට්ටියව මුලින්ම ට්‍රැප් කරනවා. රයිට්. මෙතනින් බයි දාපු කට්ටියව ට්‍රැප් කරලා ඉවරලා මෙයා අපේ ප්‍රයිස් ඇනලයිසින් සයිඩ් එකේ මෙයා දෙනවා අපිට කන්ෆර්මේෂන් එක. මොකද්ද කන්ෆර්මේෂන් එක? අපිට දීලා තියෙනවා ස්ටොක් එක. එතකොට අපිට තියෙන්නේ මේ ලෝ ටයිම් ෆ්‍රේම් එකකින් දින්න කියලා හිතන්න. මේ තියෙන්නේ 15 මිනිත්. මේ හරිය වා හිතන්නකෝ 5 මිනිත් 3 මිනිත් කියලා. රයිට්. මෙතන චොක් BOS එකක් දීලා තියෙනවා. එතකොට වාට පුළුවන් 3 මිනිත් 5 මිනිත් බලලා මිටිගේට් කරලා නැත්තම් වාට OB එකක් කෝ සෝන් එකක් ඒ මිටිගේට් කරන OB එකෙන් වාට ට්‍රේඩ් එක දාන්න. රයිට්. ඒ ට්‍රේඩ් එක දැම්මාම මාකට් එක shift වෙලා තියෙන්නේ බය නැතුව ට්‍රේඩ් එක දාලා උඩට ටාගට් කරනවා. රයිට්. එතකොට මේ ටික ඔක්කොම කලෙක්ට් කරනවා. එතකොට ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ දැන් මේක 3 මිනිත් කියලා. මෙතනත් මෙයා පොඩි සෙල්ලමක් දීලා තියෙනවා. හරි. එතකොට මෙතනත් ඇවිල්ලා ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන. ඔයාගේ ඩිමාන්ඩ් zone එකට උඩින් ලික්විඩිටි කලෙක්ට් කරලා නැති නිකන් ලික්විඩිටි ඒරියා එකක් තියෙනවා. මම පෙන්නන්නම්. එක්සැම්පල් ඉස්සරහට ලයිව් මාකට් එකේ. එතකොට මේ තැනදී මෙයා 3 මිනිත් එකේ අග්ගල වික්කයක් ගැහුවා. ගියා. එතකොට මේ ට්‍රැප්ස් මේවට අහු වෙන්න එපා. මේ ඉන්ඩියුස්මන්ට් දැන් ඔයාලා ගන්නවා. රයිට්. එතකොට මේවා ට්‍රැප්ස්. මේවට අහු වෙන්න එපා. මේවා ඇවිල්ලා ඔයාගේ කන්ෆර්මේෂන්ස්. ඔයා මාකට් එක බලන කන්ෆර්මේෂන්. ඔයා දන්නවා දැන් එක කන්ෆර්මේෂන් ටිකක්. රයිට්. ඔයා හිතන්න මාකට් ස්ට්‍රක්චර් එකට අනුව BOS එකක් දීලා තියෙනවා. මේක ඩිමාන්ඩ් එකක්. ඔයා ලෙග් එක ගහගත්තා. එතකොට මාකට් එකේ ඉන්වැලිඩ් හයි එක ඇවිල්ලා මේක වැලිඩ් වෙනවා මේ ලෝ එක. රයිට්. එතකොට මේ තැන් වලින් ඔයාට බයි එකක් දාන්න පුළුවන්. මොකද මේ හයි එක ඉන්වැලිඩ් ඉන්නවා. රයිට්. එතකොට දැන් ඔයාලා දන්නවා මුලින්ම මම පිළිවෙලට ගියාගෙන ආවොත් මාකට් ස්ට්‍රක්චර් එක කියලා දුන්නා. රයිට්. බයි එකක් විදිහට අපි ඇනලයිස් කරොත් BOS එකක් දීලා තියෙනවා. BOS එකක් දීලා තියෙනවා කියන්නේ යට ලෝ එක තියෙනවා උඩ හයි එක තියෙනවා. රයිට්. යට ලෝ එක වැලිඩ් වෙනවා. උඩ හයි එක ඉන්වැලිඩ් වෙනවා. BOS දෙන්නේ බයි සයිඩ් එකට. රයිට්. එතකොට ඔයාලා සෝන් එකන ගත්තා. සෝන්ස් දෙක ලෙග් එක ගහගෙන ඉන්න සෝන් එක බලාගත්තා. රයිට්. එතකොට දැන් ඔයා මේක බයි එකක් බලන්න ඕනේ. රයිට්. ට්‍රෙන්ඩ් එක බයි කියන්නේ. රයිට්. එතකොට ට්‍රෙන්ඩ් එක බයි එකට යද්දි ඔයාට මේ ඩිමාන්ඩ් ඒරියා එකට එනකන් ඉඳලා බයි එක දාගන්න පුළුවන්. ඒක බලන්න ඔයාට ලික්විඩිටි බලන්න පුළුවන්. රයිට්. ඉන්ඩියුස්මන්ට් ටික කලෙක්ට් කරනකන් ඉන්න. රයිට්. මෙන්න මේ දේවල් ටික බලාගන්න. හිතෙන තැන් වලින් මේව දුන්නාම බයි ගන්න යන්න එපා. රයිට්. හරිද? SMC කට්ටිය ට්‍රැප් කරන ක්‍රමයක් තියෙනවා. දැන් මම ඒක කියන්නම් ඊළඟට. හරිද? එතකොට හයර් ටයිම් ෆ්‍රේම් එක වැළුවා. ට්‍රෙන්ඩ් එක බලාගත්තා. BOS එකක් දීලාද නැද්ද කියලා බලාගත්තා. BOS එකක් දීලා නම් මාකට් එක තව ඒ සයිඩ් එකට යන්න පුළුවන්. ලෝ එක හෝ හයි එක ඉන්වැලිඩ් වෙනවා. රයිට්. එතකොට හයර් ටයිම් ෆ්‍රේම් එකේ ඔයා ඒක කන්ෆර්ම් කරගත්තා.
හරිද? ඊට පස්සේ lower time frame එකකට දාගත්තා. lower time frame එකේ ඔයාලට පුළුවන් zones ටික ගහගන්න. දැන් 1 hour දාගෙන ඔයාලට පුළුවන් 1 hour දීලා තියෙන leg එකේ zones ටික ගහගන්න. right 1 hour දැන් ඔන්න higher time frame එකේ buy එකක් යනවනේ. pull back එකක් ඇවිල්ලා නම් higher time frame එකේ ඔයාලට 1 hour දාගෙන ඉවරලා ඔයාලට බලන්න පුළුවන් leg එක. right right එතකොට leg එක දාගත්තා. ඊට පස්සේ ඔයා zones දෙක ගහගත්තා. supply demand එක බලාගත්තා. right buy එකක් යන ඉඳ ඔයා demand එක බැලුවා. right එතකොට මෙයා liquidity හද දාන සෙල්ලම් දාලා ඔක්කොම කරලා මේ demand එකට එනකම් ඔයා ඉන්නවා. right එතකොට ඔයාලට මෙන්න මේ area එකේ liquidity build කරලා inducement වලට ඇවිල්ලා inducement points වල trade entries දීලා මේ ඔක්කොම කරනකම් ඉන්න. ඔයාලට වෙලා වෙනවා අන්න ඒ වෙලාවේදී මෙන්න මේ demand එකට ආපුවම ඔයා 5 minute or 3 minute ගිහිල්ලා stock views එක බලුවා trade එක දැම්මා. right තව ඉස්සරහට කරන්නේ ඒක තව පැහැදිලි වෙනවා. right එතකොට මේවට තමයි inducement කියලා කියන්නේ. right මෙන්න මේ areas වලට තමයි inducement කියලා කියන්නේ. right මෙන්න මේ areas වලට තමයි liquidity කියලා කියන්නේ. right liquidity build කරලා තියෙන්නේ. මේවට liquidity inducement liquidity තමයි. අන්න මේක inducement කියලා කියන්නේ. හරිද? එතකොට මේක liquidity area එක. හරි. එතකොට අපි බලමු